හොඳයි. ඔයාලට පසුගිය පාඩම් දැන් මතක තියනවද දන්නේ නෑනේ. මතක ඇති. මම හිතනවා එහෙම මතක ඇති කියලා. මම පින්තූරත් ඇසුරු කරගෙන නේද අවබෝධයෙන් ප්‍රතිචාර දක්වන්න, සවන් දෙන්න ඒ කොටස කරා. හොඳයි මම ඔයාලට කිව්වා ඊළඟ පිල්ලම අපි කරමු කියලා. ඔන්න බලා ගන්න දරුවනේ. ශබ්ද කරන්නේ නැතුව හුඟක් දෙන්න. ඔන්න පිල්ලම මෙන්න දැන් ඔයාලට මේ පිළි දෙකක් කරලා තියෙනවා. අරනේ මෙන්න පිල්ලේ නම මේ වගේ chart එකක් හදා ගන්න. දෙමව්පියන්ට කියලා ලියව ගන්න. එතකොට හරි පහසුයි. මෙන්න පිල්ලේ නම ඇල පිල්ල. මෙන්න පිළි. ඔන්න ඇල පිල්ල. නියෝජන වෙන සරය තමයි මම මුලදීම කරා මේ කොටස. ගිහිල්ලා බලන්නයි පාඩම්. එතකොට හොඳට මතක තියාගන්න. ඊළඟට කෙටි ඇද පිල්ල. මෙන්න කෙටි ඇද පිල්ල. මෙන්න නියෝජන වෙන සරය නියෝජනය වල නිකුත් වන නේද? අපෙන් පිට වෙන ශබ්දය ශබ්දයක් තමයි විරෝණ ඇල පිළ දාලා උදින් මාල මා කියනකොට ශබ්දය පිට වෙනවා. ඔන්න ඊළඟට කැස්ස කැටය කැ කියනකොට ශබ්දය නිකුත් වෙනවා. අද දික් ඇද පිළ. මෙන්න දික් ඇද පිළ. දික්කැද පිල්ලෙන් නිකුත් වෙනවා කියන ශබ්දය. ඔන්න ඒතොර තව ටිකක් කට කැත වෙනවා නේද? තව ටිකක් කට කැත වෙනවා. නේ? එහෙම තමයි ඉතින් ඒ විදිහට ශබ්දය දෙන්න ඕන. මෙන්න බලන්න. ඔන්න අපි ගමු පයන්න. ඔන්න පා. හරිනේ. ඔන්න දැන් අපි දික්කැඩය දාමු. ඔන්න දික්කැඩය. එතකොට දැන් පෑ. කොහොමද ශබ්ද කරන්නේ? පෑ. අර නේද දරුවනේ? පෑ. ඔන්න ඊළඟට සයන්නට දාමු. සෑ. සෑ. එනවද මේ ශබ්දේ? එනවා නේද? කයන්නට දාමු. රූල් ගහලා ඔන්න බලමුනේ නම් ඔන්න මම ඒක පුතේ කියනවා රූල් ඇතුලේ ලියලා පෙන්නන්න කියලා. ඔන්න පුතේ බලා ගන්න. ඔන්න පයන්න ලිව්වා. හරිද? පයන්න ලිව්වා ලියලා මෙන්න රූල ඇතුලේමයි මේ දික්කැලේ තියෙන්න ඕන. රූලෙන් යට යන්න බෑ. මෙහෙම බෑ. මේක වැරදි. මෙහෙම බෑ. හරිද? හොඳයි පුතා එහෙම කිව්ව එක. ඔන්න පෑ. ඔන්න ඊළඟට කයන්න ලිව්වොතින් ඔන්න සයන්න ලිව්වොතින් ඔන්න සෑ. හරිද? ඔන්න ඊළඟට මම ගයන්න ලිව්වොතින් ගෑ. හරිනේ? ගෑ. නයන්න ලිව්වොතින් නෑ. මම ඔයාලට එක වසරේදීත් පොඩි ක්‍රමයක් කියලා දුන්නා. සමහරක් අය මේ දික්කැද පිල්ල ගොඩාක් වරද්ද ගන්නවා. දික්කැද පිල්ල හප්පේ ලියන විදිය එහෙම ලියන්න බෑ නේද? මෙන්න මම ලියලා තියෙනවා 1 2 3 4 1 2 3 4 මෙන්න මේව සිග්සැග් විදියට ගන්න. 1 2 3 4 සමහරක් අය නිකන් දයන් ලියන විදියට නොහොම දානවා. එහෙම කරන්න එපා. එතකොට කැතයි. එතකොට ටීචර් හොඳ පුතා කියන එක නැහැ. තිරණ කොට්ටක් කරන් පාරක් දෙයි. මේ මොකද්ද මේ කරපු දේ කියන. එහෙම බෑ. මේ විදියටයි පුතේ ලියන්න ඕනේ. දැන් අපිට මේ ලියන ආකාරය වැරදෙන්නේ නැහැ. මොකද දැන් අපි පස් රූල ලියන්න වෙනවනේ නේද? පස් රූල හසුරවන්න ඕනනේ. අකුරු ටික ඔක්කොම ඒ කොටසත් කරන්න තියෙනවානේ. ඒක නම් ඔයාලා ටීචර්ත් එක්ක කරගන්න. මගේ ඉතින් මම පන්තියට එන ළමයි එක කරන්නේ නැහැ කී ඔයාලත් එක්ක මට කරන්න බෑ. මෙන්න බලන්න. ඔන්න දැන් මේක ශබ්ද කරන්න. පෑ
මේක සෑ කෑ ගෑ නෑ හොයන්නට දැම්මොත් ඔව් පුතේ දැන් මට මෙහෙම කියන හොයන්නට දික් ඇද පිල්ල දැම්මම ඔව් වෑ හරිනේ රයන්නට දික් ඇද පිල්ල දැම්මම රෑ දයන්නට ඔව් කියන්න බලන්න දෑ බයන්නට බෑ නේ ඒක නම් දන්න හොඳ හැටියට බෑ කියනෝනේ ඕන එකට බෑ කියනවනේ නේද ඔන්න මෙන්න දැන් මම හිතනවා මේක දැන් ලියන්න පුළුවන් කියලා ඒ තරම් අමාරුවක් නෑ මේ ටික ඉගෙනගෙන ගියාම දිගටම ඕ දක්වා ඉගෙනගෙන ගියාම හොඳට කියවන්න පුළුවන් නේද පුතේ ඔව් ඒගොල්ලන්ට දැන් කියවන්න පුළුවන් නේ ඒගොල්ලෝ එක වසරෙන් දැන් දෙක වසරට යන්න ඉන්නේ ඔක්කොම පාඩම් ටික කියවන්න පුළුවන් මොකද මේ පිල්ලම් ටික ඔක්කොම ඉවරයි නැවතත් දෙක වසරට මේ පිල්ලම් ටික නැවතත් කරන්න තියෙනවනේ ඒක කරන්න ඕන මොකද සංකීර්ණයි දැන් ඡේද ලියන්න තියෙනවා ඒ නිසා ඔන්න පෑයන්නේ වචනයක් කියන්න පෑයන්නේ ඕ දන්න අය උස්සන්න බලන්න පෑ ඔව් ඔව් හරියට හරි පෑන පෑන ඔව් ඊළඟට සෑ කෑර ගලේ සෑය උඩින් ටීචර් වලට ඒක කවිය කියයි සෑය සෑය ඔන්න සෑය කෑයන්නේ කෑර කර කියලා ලියනවද නැත්නම් අපිට යන අකුරු දෙකෙන් කෑවා අපි දක්ෂයිනේ නේද කෑවා පෑන සෑය කෑවා තව දෑත දෑස ඔව් මෙන්න බලන්න මේක කියවන්න බලන්න හොඳයි පුතේ මට කියවන්න මේවා කියන පිල්ලම් ඉස්සර නයන්නට දිගාදී දාලා තියෙනවා දික් ඇද පිල්ල දාලා තියෙනවා හරිද එතකොට නෑ නෑ එකක් හොඳට පැහැදිලි කරගන්න නයන්නට මේ දාලා තියෙන්නේ මොකද්ද ඇලපිල්ල එතකොට කියන්නේ ආ ශබ්දේ එන්නේ නෑ නා හරිද ඊළඟට දැස හරි බෑය නේද බෑගය අපි ඉස්සර අකුරු දෙකෙන් යමු නේද අකුරු දෙක කරලා ඊට පස්සේ අකුරු තුනට යමු හැබැයි මෙන්න මෙහෙම වැඩක් වෙන්න ඕන ඕගොල්ලෝ ලියන එක නිතරම හිතේ තියෙන්න ඕන පෑන නේද දැන් පෑන ගත්තම පෑන කියලා අපි ලියලා පෑන අඳිනවා එතකොට අපේ හිතට හොඳට හිතේ වැදෙනවා මෙන්න පෑන හරිද ඊළඟට ඔය කාගේ හරි නැන්ද කෙනෙක්ගේ වගේ අම්ම කෙනෙක්ගේ පින්තූරයක් අලවලා ඇඳලා හරි නෑ නා නේද මේ පින්තූර සොයා ගන්න පුළුවන් ඕන තරම් පත්තරවල තියෙනවා මම ඊළඟට ඔයාලට පත්තර වලින් පෙන්නන්නම් දැන් මේ ටික කියවන්න බලන්න කියවන්න නැතුව මොකුත් කරන්න බෑ මොන පින්තූරය ඇඳන් මොනවා කරත් කියවන්න බැරි නම් කියවීමත් බෑ ආයෙත් මේ මුලට යන්න වැඩක් නෑනේ මුල ඕන නෑනේ පුළුවන්නේ හරියට දක්ෂව ඒ වැඩේ උවමනාවෙන් කරොත් ගොඩ දැන් තාටික අනිවාර්ය දුන්නනේ නේද
ගම් වතුර නිසා. ඒ නිසා හොඳටම දැනගෙන අපිට දෙක වසරට යන්න පුළුවන් උඩින්ම. මේ ටික පැහැදිලිව කියවන්න. ඔන්න බලන්න කියවමු. පෑන, සෑය, කෑවා, නෑනා, දැස. මේ ටික කියවන්න. ඔයගොල්ලෝ තවත් වචනත් ලියන්න.